1966 අංක 33 දරන උසස් අධ්‍යාපන පනත කියලා කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය මුළුවනින්ම ප්‍රතිසංවිධානය කළ ඉතා තීරණාත්මක ලියවිල්ලක් විදියට හඳුන්වන්න පුළුවන්. මේකේ ඇති විශේෂත්වය තමයි එතෙක් කල් පැවති විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය යම් මට්ටමකට සීමා කරලා රාජ්‍යයේ සෘජු අධීක්ෂණය යටතට ඒවා අරගෙන එන එක. මේ පනතේ ප්‍රධානතම අරමුණ ගත්තොත් එහෙම මේ පනත හඳුන්වලා දුන්නේ ඒවකට අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාව කටයුතු කළ IMRA ඊරියගොල්ල මහතා තමයි මේකේ මූලිකත්වය ගත්තේ. එතන අරමුණු කිහිපයක් තියෙනවා ප්‍රධාන. විසිරී තිබුණු විශ්වවිද්‍යාල පද්ධතිය එක් මධ්‍යම ආයතනයක් යටතට පත් කිරීම, රටේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය මිනිස් බලය සැපිය හැකි පරිදි උසස් අධ්‍යාපනයේ හැඩගැස්වීම සහ විශ්වවිද්‍යාල පාලනය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් රජයට වගකීමක් පැවරීම කියන අරමුණු කිහිපය. මේ පනතේ ඇති වැදගත්ම අංගය විදියට හඳුන්වන්න පුළුවන් ජාතික උසස් අධ්‍යාපන සභාව පිහිටවීම. මේ වර්තමාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව අපි කියන්නේ UGC එක කියලා. ඒකේ පොරෝග්‍රාමියා ලෙස සැලකන්න පුළුවන්. වර්ගව වටහා ගන්නපා මේකයි UGC එකයි කියලා කියන්නේ දෙකක්. මුලින්ම ඇති කළේ මේ උසස් ජාතික උසස් අධ්‍යාපන සභාව කියන එක තමයි මේ පනත මගින් පිහිටෙව්වේ. ඒක පදනම් කරගෙන තමයි දැනට වර්තමානයේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව පිහිටෙව්වේ. එතකොට අපි බලමු එහි කාර්යභාරය මොකක්ද කියලා. ඒ කියන්නේ මේ ජාතික උසස් අධ්‍යාපන සභාවේ කාර්යභාරය මොකක්ද කියලා. විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපාදන බෙදා දීම සම්බන්ධයෙන් රජයට උපදෙස් දීම, විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රතිපත්ති තීරණය කිරීම, නව විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන පිහිටවීම පිළිබඳ සම්බන්ධීකරණය, අධ්‍යාපන පාඨමාලා සහ විභාග ප්‍රමිතිය පවත්වාගෙන යාම. ඊට පස්සේ අපි බලමු පනතේ අන්තර්ගත වූ ප්‍රධාන වෙනස්කම් මොනවාද කියලා. පනතේ අන්තර්ගත වූ ප්‍රධාන වෙනස්කම් විදිහට උපකුලපතිවරුන් පත් කිරීමේ බලය පැවරීම හඳුනා ගන්න පුළුවන්. ඒක තවදුරටත් විස්තර කරනවා නම් මේ පනතට පෙර විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර ක්‍රියාවලියක් කරහා උපකුලපතිවරුන් පත් කර ගැනීමක් තමයි තිබුණේ. නමුත් මේ 1966 පනතින් ඒ බලය අධ්‍යාපන අමාත්‍යවරයාට පැවරුණා. අමාත්‍යවරයාට ජාතික උසස් අධ්‍යාපන සභාවේ නිර්දේශ මත උපකුලපතිවරයෙකු පත් කිරීම හෝ ඉවත් කිරීමේ බලය ඒ මගින් ලැබුණා. අනෙක් වෙනස්කම විදිහට විශ්වවිද්‍යාල පාලක සභාව පත් කිරීම. එතෙක් පැවති විශ්වවිද්‍යාලවල උත්තරීතර මණ්ඩලය වෙනුවට පාලක සභාවක් හඳුන්වලා දුන්නා. එහි සමාජිකයන් බහුතරයක් අමාත්‍යවරයා විසින් පත් කරගන්න ලැබූ පිටස්තර අය බැවින් විශ්වවිද්‍යාලයේ පාලනයට රජයේ බලපෑම මෙමගින් වැඩි වුණා. තවත් වෙනස්කමක් විදිහට මේ පනත නිසා ඇති වූ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය. මේ පනත යටතේ විද්‍යාලංකාර සහ විද්‍යෝදය විශ්වවිද්‍යාල ඇතුළු සියලුම ආයතන සඳහා පොදු නීති පද්ධතියක් සකස් වුණා. එසේම වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය ලබා දෙන ආයතන විධිමත් ලෙස පිළිගැනීමට ලක් වුණා. ඒක හොඳ ප්‍රවණතාවයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඊට පස්සේ බලමු අපි පනතේ තිබුණු පනත පිළිබඳව ඇති වූ විවේචන සහ අභියෝග මොනවාද කියලා. ප්‍රධාන වශයෙන් දේශපාලන මැදිහත් වීම වලට ඉඩකඩ විවර වීම, උපකුලපතිවරුන් අමාත්‍යවරයාට වගකීමට සිදුවීම සහ සිසුන්ගේ සහ ආචාර්යවරුන්ගේ අයිතිවාසිකම් සීමා වීම ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් ඒකෙම පේනවා මේ
අර කලින් විශ්වවිද්‍යාලවලට තිබුණ මේ අධ්‍යයන නිදහස සහ ස්වාධීනත්වය මේ පනත මගින් අහිමි වීමට ලක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා මේක ක්‍රියාත්මක වූ කාලයේදී විශාල විවේචන ප්‍රමාණයක් එල්ල වුණා කියලත් සඳහන් වෙනවා. අවසාන වශයෙන් 1966 පනත වසර කිහිපයක් ක්‍රියාත්මක වුණා. 1972 දී ඇති වූ දේශපාලනික වෙනස්කම් සහ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් සමග නැවතත් අධ්‍යාපන පද්ධතියේ වෙනස්කම් සිදු වුණා. 1972 දී සියලුම විශ්වවිද්‍යාල ඒකාබද්ධ කළ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය නමින් තනි විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට මූලික පදනම වැටුණෙත් මෙන්න මේ හරහා කියලා කියනවා. නැවතත් කතා කළොත් එහෙම අර කලින් කිව්වා වගේ වර්ධවා වටහා ගන්නපා 1966 අංක 33 පනතින් ඇති කළේ UGC එක නෙමෙයි. ඒ කියන්නේ මේ පනතින් ඇති කළේ ජාතික උසස් අධ්‍යාපන සභාවක්. පටලවා ගන්න එපා. මේ දෙක. එතකොට ජාතික උසස් අධ්‍යාපන සභාව 1966 අංක 33 දරන උසස් අධ්‍යාපන පනතින් තමයි පිහිටුවා ගත්තේ. මේ වැඩිම දේශපාලන බලයක් මෙයට වැඩි දේශපාලන බලයක් තිබුණා. මොකද අධ්‍යාපන අමාත්‍යවරයාට ඍජුවම විශ්වවිද්‍යාල පාලනයට මැදිහත් වෙන්න අවස්ථාව ලැබුණා. මේ පනත හරහා මේක හැබැයි මේ සභාව අවසන් වුණා 1972 සියලුම විශ්වවිද්‍යාල එකතු කළ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලෙස ඒකාබද්ධ කිරීමත් සමග මේකේ ව්‍යුහය වෙනස් වුණා. UGC එක කියන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මගින් තමයි පිහිටවා ගත්තේ. ඒකේ ස්වභාවය ගත්තොත් එහෙනම් වර්තමානයේ පවතින්නේ මේක. ඒ කියන්නේ UGC එක 1972 තිබුණු ඒකාබද්ධ විශ්වවිද්‍යාල ක්‍රමයේ ඉවත් කළා තමයි විශ්වවිද්‍යාලවලට වෙනම අනන්‍යතාවයක් ලබා දී ඒවායේ ප්‍රමිතිය සහ ප්‍රතිපාදන පාලනය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව පිහිටුවේ. ඒකේ අරමුණ උනේ ඇත්තටම විශ්වවිද්‍යාලවලට ස්වාධීනත්වයක් ලබා දෙන ගමන් ඒවායේ පරිපාලනය සහ ශිෂ්‍ය ඇතුළත් වීම විධිමත් කිරීම. ඒ දෙකේ වෙනස මතක තියාගන්න.